morning හැමෝටම අද මගේ තුන්වෙනි දවස. ඉතින් දෙවෙනි දවස සාර්ථකව අවසන් කරගන්න පුළුවන් වුණා. ඉතින් තුන්වෙනි දවස අපි කොහොමද ගත කරන්නේ කියලා බලමු. මුලින්ම බලමු අද මගේ කොයිතරම් weight එකක් අඩු වෙලා තියෙනවද කියලා. ඔකට තිබුණේ කිලෝ 61යි 300ක් මං හිතන්නේ. මම දාන්නම්කො මෙතනින්. අපි බලමු අද කොයිතරම් අඩු වෙලා තියෙනවද කියලා. ඊයට ග්‍රෑම් 900ක් අඩු වෙලා තිබුණා. අද කොයිතරම් අඩු වෙලා තියෙනවද කියලා බලමු. වැට යන ලෑස්ති වෙලා ඉන්නේ. අද weight එක බලද්දී මගේ ග්‍රෑම් 400ක් වගේ තමයි අඩු වෙලා තිබුණේ. කිලෝ 60යි ග්‍රෑම් 900ක් තිබුණා. ඊයේ තිබුණේ කිලෝ 61යි 300යි ග්‍රෑම් 400ක් අඩු වෙලා තියෙනවා. මම කලින් ඔයාලත් එක්ක weight එක share කරගත්ත නංගිගේ weight එක මට update එකක් දුන්නොත් මම ඒකත් මේකෙන් දාන්නම් මේ වීඩියෝ එකට මේක එකතු කරන්නම්. ඉතින් ඔයාත් මේ challenge එක පටන් ගත්තා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න ඔයාගේ දැන් weight එක කීයද කියලා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ diet challenge එක මොකක්ද කියලා බලනවා නම් මම මේ දවස්වල කරගෙන යන්නේ කස්ටමයිස් කරපු egg diet challenge එකක්. ඉතින් අද මගේ තුන්වෙනි දවස. මම පළවෙනි දවසයි දෙවෙනි දවසයි vlogs දාලා තියෙනවා. බැලුවේ නැත්නම් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් හරිම ආසාවෙන් තමයි ඔයාලත් එක්ක මේ vlog series එක මම share කරගන්නේ. ඉතින් වීඩියෝ එකට කැමති නම් ඔයාට මොන හරි දෙයක් වීඩියෝ එකෙන් ගන්න පුළුවන් නම් like එකක් දාලා comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ diet challenge එකේදී ඔයාලට visually බලා ගන්න පුළුවන් වේවි. මගේ මූණේ කොහොමද features වෙනස් වෙන්නේ, body එකේ appearance එක කොහොමද වෙනස් වෙන්නේ, මගේ active level එක කොහොමද වෙනස් වෙන්නේ, මගේ mindset එක කොහොමද වෙනස් වෙන්නේ, ඒ වගේම මගේ confidence level එක කොහොමද වෙනස් වෙන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා 2026 සෙට් කරපු weight loss goal එකට මේ දවස්වල වැඩ කරන්න පටන් ගත්තද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද goal set කරාට විතරක් මදි. අපි ඒව achieve කරන්නත් tasks හදා ගන්න ඕනි. තාම නම් මම මොනවත් කැමට අරගෙන නැහැ. ඔෆිස් එකේදී පොඩ්ඩක් refresh වෙන්න ඕනි කියලා දැනුණාම උණුවෙන් කාට එකක් හරි green tea එකක් හරි බොනවා. ඉතින් වතුර බොන්නත් අමතක කරන්න එපා. ඔයා මොන diet challenge එක කරත් හොඳට වතුර බොන එකෙන් ගොඩක් benefits වලට ගන්න පුළුවන්. අද ඉතින් රසම රස පීසා එකක් හදා ගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් diet කරන ඔයාටත් healthy pizza recipe එකක් ඔන්න මම දානවා. මේකේ pizza base එක හදා ගන්න මම බිත්තර දෙකක් එකතු කරගන්නවා. අද මම carbohydrate විදියට oats හැන්දක් එකතු කරගන්න හිතුවා. ඉතින් මේ oats හැන්දයි බිත්තර දෙකකින් තමයි මම පීසා එකේ ඩෝ එක හදාගන්න හදන්නේ. මේකට ලුණු කුඩු චුට්ටිත්කුත් එකතු කරලා වතුර පොඩ්ඩක්වත් එකතු කරන්නේ නැතුව තමයි මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මෙන්න මේ විදියට ලස්සනට අපේ පීසා බේස් එක හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැමති ඕනම දෙයක් මේකේ ටොපින් එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. අද මම ගම්මිරිස් කුඩු ලුණු කුඩු චුට්ටක් එකතු කරපු බිත්තරයක්ම තමයි මේකේ ටොපින් එක විදියට භාවිතා කරන්නේ. ඊට පස්සේ මම මේකට රටලුණු චුට්ටිත්තකුයි තක්කාලි පොඩි ගෙඩියකුයි low fat cheese ටිකකුයි එකතු කරගන්නවා මේක තව ලස්සන කරගන්න. මගේ පොතේ හැටියට නම් ඩයට් කරනවා කියන්නේ නොකා ඉන්න එකවත් රස නැති කෑම කන එකවත් නෙවෙයි. අපිට පුළුවන් මේ වගේ රස healthy option ලස්සනට හදාගෙන කන්න. මේක ඉතින් ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගෙන හදන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉවසීමෙන් වෙලාව අරගෙන ලස්සනට හදාගන්න ඕන දේවල්. ඉතින් මම ලන්ච් ටයිම් එකේ තමයි මේ වැඩ ටික ඔක්කොම කරගන්නේ. ඉතින් මට මෙහෙම පුළුවන් නම් ගෙදර ඉන්න ඔයාට මේ වගේ දේවල් හොඳට වෙලාව අරගෙන ලස්සනට හදාගන්න පුළුවන් වේවි. ඉතින් මේක නම් හරිම රසයි. මම මගේ ලන්ච් එක හොඳට එන්ජොයි කරා. ඒ වගේම මගේ බඩත් සතුටින් මගේ හිතත් සතුටින්. අද අපේ පැත්තට චුට්ටක් හයියෙන් වහින්න පටන් ගත්තා. ඉතින් මට බයික් එකේ ආයෙත් ඔෆිස් එකට යන්න බැරි නිසා පයින් තමයි මට යන්න උනේ. ඇවිදින්න නම් ඉතින් මං ගොඩක් ආසයි. ඒ වුණාට ඉතින් අපිට තියෙන වැඩ රාජකාරීත් එක්ක කාල වේලාව කියන දේ නම් ගොඩක් වටිනවා. මට ගෙදර වැඩ ටිකයි මගේ මේ කන්ටෙන්ට් වැඩ ටිකයි ඒ වගේම වර්ක් ප්ලේස් එකේ තියෙන වැඩ ටිකයි බැලන්ස් කරගන්න වෙලාව කියන දේ නම් ගොඩාක් වටිනවා. ඉතින් අද ටී ටයිම් එකේදී මම මොනවත් ස්නැක් පාවිච්චි කරේ නැහැ.
හොඳ උණු වතුර එකක් තමයි බිව්වේ. ඉතින් වැඩ ටිකක් ඉවර කළා හවස 5:00 විතර ගෙදර යන ගමන් තමයි මේ ඉන්නේ. මම පොඩ්ඩක් ස්නැක් ගන්න එකත් නවත්තන්න කියලා බැලුවේ. මම මේවට ප්‍රොෆෙෂනල් කෙනෙක් නන් නෙවෙයි. ඒ වුණාට ඉතින් මට මගේ weight loss goal එකට සහ මම සෙට් කරලා තියෙන goals වලට යන්න මට කරන්න පුළුවන් පුංචිම දෙයක් හරි මම කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේන් මීල්ස් දෙකක් විතරක් ගන්න තමයි මම මේ ටිකේම හිතාගෙන ඉන්නේ. අද ඉතින් පයින් ආපු නිසා චූට්ටක් විතර පරක්කු වුණා. මම පයින් යන්න ආසයි, පයින් ඇවිදින්න යන්න ආසයි. ඒ වුණාට ඉතින් වර්ක් ප්ලේස් එකේ ඉඳලා ගෙදරට එනකොට පරක්කු වෙනෝනේ. එතකොට ඉතින් ගෙදර කරන්න තියෙන වැඩවලට වෙලාව මදි වෙන නිසා තමයි බයික් එක ඉතින් යූස් කරන්නේ නිතරම. ඉතින් මම හිතුවද ජිම් එකට යන්න කලින් මගේ ඩිනර් එක ලෑස්ති කරලා තියලා ජිම් එකට ගිහින් එන්න. ඉතින් ජිම් එකට යන්න කලින් කැම ටික හදන්න ඕනේ. මම අද හිතුවා බිතර දෙකක් තම්බල එළවලු සැලඩ් එකක් එක්ක කන්න. අපි බලමු ඉතින් මොන විදිහටද මම එක හදාගන්නේ කියලා. මට හරිම සතුටුයි අද 3 වෙනි දවසේ මම මේවාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඇඟට මාර සැහැල්ලුවක් දැනෙනවා. ඒ වගේම තමයි මගේ ඩබල් චින් තිබුණා ඒක චුට්ටක් අඩු වෙච්ච ගතියක් මට තේරෙනවා. ජොයිලයින් එක එන්න තව ටිකක් කල්යයි. ඉතින් මේ ඩබල් චින් ගතිය අඩු වෙනවා. මොකද මම මගේ මූණ හඳක් වගේ ටිකක් රවුම් ලොකුයි. මූණ තමයි ඉක්මනටම මහත් වෙන්නේ. බර වැඩි වෙනකොට මූණ තමයි ඉක්මනටම මහත් වෙන්නේ. ඉතින් මං හරි ආසයි මේ මූණ රවුමට තියනවට. ඒ වුණාට ඉතින් අර පොඩ්ඩක් ඩබල් චින් නැතුව ජෝ ලයින් එක ලස්සනට තියනවටත් ආසයි. හිතාගෙන හිටියනම් බිත්තර තම්බලා එළවලු සැලඩ් එකක් හදාගන්න. ඒ වුණාට කැම ටික හදන්න ගියාම මගේ අයිඩියා එක චොට්ටක් වෙනස් වුණා. මම වට්ටක්කයි බොංචි චූටි ඇලගෙඩියකුයි තම්බලා බිත්තර දෙකකුත් එක්ක පෑන් ෆ්‍රයි කරගන්න තමයි හදන්නේ. මුලින්ම පෑන් එකට බටර් චූට්ටක් එකතු කළා. ඒකට මම තම්බගත්ත එළවලු ටික එකතු කළා පොඩ්ඩක් පෑන් එකේ ෆ්‍රයි කරගත්තා. මේක චුට්ටක් රස වැඩි කරගන්න මම මේකට කෑලි මිරිස් කුඩු චුට්ටක් ඒ වගේම 3-5 කුඩු චුට්ටකුයි මිරිස් කුඩු චුට්ටිත්තකුයි එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට බිත්තර දෙක කඩලා දාලා මේ ඔක්කොම එළවලුයි බිත්තරයි මික්ස් වෙන විදිහට හොඳට මික්ස් කරලා රස ප්ලේට් එකක් හදාගත්තා. ඔයාලත් මේක හදලා බලන්න. එළවලු තම්බලා කන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් ඔයා මේකට කැමති වෙවි කියලා මම හිතනවා. ඉතින් අපිට ප්ලෑන් කරලා තියෙන හෙල්දි කෑම කන්න බෑ කියලා අපේ චැලෙන්ජ් එක ගිව් අප් කරන්න නැතුව ඔයාලට හිතෙන විදියට අපේ මේ කෑම ටික ලස්සනට බැලන්ස් කරලා මේ විදියට රසට කෑම ටික හදාගන්න පුළුවන්. අපිට අරක නෑ මේක නෑ. අපි ඩයට් කරනවා නම් ලොකු ගණන් දීලා කෑම අරගෙන ඩයට් එක කරගන්න ඕනේ. අපිට අර යෝගට් එක ගන්න ඕනේ මේ ඩයට් ෆුඩ් එක ගන්න ඕනේ. එහෙම කියලා සල්ලි නැහැ කියලා නිකන් එන්න එපා. මම ගොඩක් වෙලාවට ඔයාලට එකතු කරන රෙසිපීස් වලට ගොඩාක් ලොකු වියදමක් යන්නේ නැහැ. ගෙදර තියෙන සාමාන්‍යයෙන් අපි ගේන එළවලු වලින්ම ඔයාලට මේ ඩයට් එක හදාගන්න පුළුවන්. ඉතින් මම ප්ලේට් එක තව ලස්සන වෙන්න ඒකට කපාගත ලුණු කොළ චුට්ටකුයි ලීක්ස් කොළ චුට්ටිත්තකුයි මේ විදියට උඩින් එකතු කරගත්තා. මේව හැපෙද්දි තමුතු රසක් එනවා. ඉතින් මේ විදියට තමයි මම ඔන්න ඩිනර් ප්ලේට් එක හදාගත්තේ. දැන් ඉතින් ජිම් එකට යන්න තමයි හදන්නේ. මම වර්ක්අවුට් කරන්න නම් පොඩ්ඩක්වත් කම්මැලි වෙලා නැහැ මේ ටිකේ. මට මොන හරි කම්මැලි ගතියක් එනවා නම් අනිවාර්යයෙන්ම මම ඔයාලව අප්ඩේට් කරන්නම්. මේ ටිකේ නම් ෆුල් කොන්ෆිඩන්ස් එකෙන් වර්ක්අවුට් එකයි ඩයට් එකයි හරිම විදියට ෆලෝ කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් කැම ටිකත් හදලා තියලා ගියාම හරිම ලේසි. නැත්තම් ජිම් එකේ ඉඳලා ආවට පස්සේ ඇඟට මාරම මහන්සි කන්න හිතෙන්නෙත් නැහැ. නොකා ඉන්න බෑනේ. නොකා හිටියොතින් මේ ඩයට් එක හරි විදියට මට කරගන්න බැරි වෙනවා. මහන්සි ගතියට අර කන්න ඕනේ නැහැ දැන් නිදා ගන්නවා කියලා හිතෙන ෆීලින් එක නතර කරන්න තමයි කැම ටික හදලා ජිම් එකට ගියාට පස්සේ ඒක පොඩ්ඩක් ෂේප් වෙනවා.
දැන් සමහරු කියන්න පුළුවන් ඉතින් නොකා ඉන්න එක ඉතින් ගොඩක් හොඳයි නේද එහෙම කියලා. නොකා ඉන්න බෑ ළමයෝ. අපි මේ කරන දේ හරිම විදියට කරගෙන යන්න ඕනේ. අපි නොකා නොබී වර්ක්අවුට් කළා ඩයට් කරාට වැඩක් නැහැ. අපි කෙට්ටු වෙනව නම් කෙට්ටු වෙන්න ඕනේ හරිම විදියට නිරෝගී විදියට ලස්සනට නිරෝගී ශරීරයක් එක්ක. ඉතින් මම ඒකයි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ සමබර ආහාර වේලක් මගේ ලයිෆ් එකට එකතු කරගන්න. දැම්මට කියන්නකෝ ඔයාලා පටන් ගත්තද ඔයාලගේ ඩයට් එක ඔයාලට වර්ක්අවුට් කරන්න ජිම් එකටම යන්න ඕනේ නැහැ. ඔයාට ගෙදර ඉඳන් ඕනෑ තරම් වර්ක්අවුට් කරන්න පුළුවන්. YouTube channel එකේ තියෙනවා ඕනෑ තරම් workout videos. ඔයාලට ඒ වගේ දේවල් බලලා හොයාගෙන ඔයාට කරන්න පුළුවන් කියලා හිතන වීඩියෝ සිලෙක්ට් කරගෙන ඒ දේවල් පොඩ පටන් ගන්න පුළුවන්. මමත් ඉස්සර ගෙදර ඉඳන් තමයි workout කරන්න පටන් ගත්තේ. මම මේ ජීවිතේට පොඩි වෙනසක් එකතු කරන්න ඕන නිසා තමයි ජිම් එකකට සුම්බා ක්ලාස් එකකට එකතු වෙන්නේ. ඉතින් මම ඊළඟ සතියේදී මගේ මේ workout routine එක තවත් වෙනස් කරනවා. මං ජිම් එකත් එක්ක සුම්බා ක්ලාස් එකත් ආයිත් පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට තනියම ඩයට් එකක් වර්ක්අවුට් එකක් ෆලෝ කරන්න කම්මැලි වගේ හිතෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවෝ එකතු කරගෙන මේ වැඩේට බහින්න. එහෙමත් නැත්නම් ගෙදර ඉන්න සමාජිකයෝ ඉන්නවා නම් ඔයාගේ සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් එයාලත් එක්කම මේ වැඩේ පටන් ගන්න. එකට එකතු වෙලා කරනකොට කම්මැලි කමක් නැහැ. හරි ආසාවෙන් ඔයාලට කරගෙන යන්න පුළුවන් වේවි. ඉතින් ඒකටත් පොඩ්ඩක් try කරලා බලන්න. මට නම් ඉතින් චුට්ටක්වත් කම්මැලි දැනෙන්නේ නැහැ. ඔයාලා මාත් එක්ක ඉන්නවනේ. ඉතින් ඔයාලගේ ආදරෙත් එක්ක මම හැම වෙලේම ඔයාලා එක්ක ඉන්නවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මම මේ සීරීස් එක පුරාවටම මගේ බොඩි එකේ අපියරන්ස් එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන විදියට වීඩියෝ ක්ලිප්ස් අරගෙන එනවා. ඔයාලට මගේ ප්‍රෝග්‍රස් එක ඉස්සරහට බලා ගන්න පුළුවන් වේවි. ඉවසීමෙන් ආසාවෙන් මේ ගමන යන්න මට උදව් කරන්න ඔයාලා ඉන්නවා කියලා මම හිතනවා. තව දෙයක් කියන්න ඕනේ. මම මේ දවස්වල කස්ටමයිස් එග් ඩයට් එකක් කියලානේ මේ චැලෙන්ජ් එක කරගෙන ගියේ. දවස් 3යි මම එග් බේස් කරගෙන මේ චැලෙන්ජ් එක කරන්නේ. ඊළඟ දවස්වලට බිත්තර වලට අමතරව තා ප්‍රෝටීන් සෝසස් මම එකතු කර ගන්නවා. හැබැයි මම මේ සතිය පුරාවටම බත් කන්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. මම ඉතින් ඒකට ආදේශක විදියට එකතු කරගන්න කාබෝහයිඩ්‍රේට් මොනවද? මම කොහොමද මේ arrange කරගන්නේ? කොහොමද ඒ වගේ recipes කියලා අනිවාර්යයෙන්ම ඔයාලත් එක්ක share කරගන්නවාමයි. ජිම් එකේ සවුන්ඩ්ස් ඔයාලට දාන්න පුළුවන් නම් ඔයාලට තවත් ලොකු මොටිවේෂන් එකක් වේවි කියලා හිතනවා. ඒ වුණාට ඉතින් මේ වගේ දාලා තියෙන සින්දු වලට වීඩියෝස් වලට කොපිරයිට් වැදුනාම වීඩියෝ එක අයින් කරන්න වෙන නිසා තමයි ඔරිජිනල් සවුන්ඩ් එක දාන්න නැතුව මගේ මේ ස්වීට් වොයිස් එක ඔයාලට අහන්න දීලා තියෙන්නේ. මම මේ ඔයාලට ෂෙයා කරගන්න වීඩියෝස් වල පෙන්නන වර්ක්අවුට්ස් වලට වැඩිය ගොඩක් ලොකු වර්ක්අවුට්ස් ප්‍රමාණයක් මම කරනවා. දවස බෙදාගෙන තමයි දේවල් කරන්නේ. ඒ කියන්නේ legs වලට වෙනම දවසක්, abs වලට වෙනම දවසක්, upper body වලට වෙනම දවසක්, lower body වලට වෙනම දවසක්. ඒ වගේ මම ටිකක් බෙදාගෙන තමයි මේ schedule එක කරන්නේ. සමහර තැන්වලදී වීඩියෝ ක්ලිප්ස් ගන්න බෑ. සාමාන්‍යයෙන් ටිකක් ඉන්නවා මේ ක්‍රවුඩ් එක ජිම් එකේ. මම යන්නේ හවස් වෙලානේ. එතකොට ඉතින් පිරිමි ළමයි තමයි ටිකක් ගොඩක් වැඩි. හැබැයි ඉතින් කාගෙන්වත් කිසිම කරදරයක් නැහැ. යාළගේ පාඩුවේ එයාලගේ වර්ක්අවුට්ස් ටික කරගෙන යනවා. අපිට ෂේප් එකේ අපේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් සමහර විට ජිම් එකකට යන්න කොන්ෆිඩන්ස් එකක් නැති ගෑනු ළමයි මගේ වීඩියෝස් බලනවා ඇති. එහෙම නොගිහින් ඉන්න එපා. මට යන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යෙන්ම යන්න පුළුවන්. අපි තැනකට යන්න අපේ කොන්ෆිඩන්ස් එක තමයි ගොඩක්ම බලපාන්නේ. අපේ අපියරන්ස් එකට වැඩිය අපේ කොන්ෆිඩන්ස් ලෙවල් එක තමයි මට නම් ගොඩක්ම බලපාන්නේ. ඉතින් අපියරන්ස් එකත් ඇත්තටම ඕනේ. ඉතින් කොහොම වුණත් කොන්ෆිඩන්ස් එක හොඳට හදාගන්න නම් අපි මේ දේවල් වලට මුණ දීලම තමයි ඒක හදාගන්න ඕනේ. ඉතින් ඔන්න ජිම් එකේ ඉඳලා ආවා. දැන් වෙලාව නම් 9:00 විතර ඇති. මට මතක විදියට 9 හරි 9:00 හරි. පැය දෙකක් විතර කොහොම හරි මං ජිම් එකේ වෙලාව යවා ගන්නවා. ඉතින් ඒ වෙලාව මං හරිම ආසාවෙන් තමයි කැප කරන්නේ. අපිට ඉතින් මේ ටයිම් එකක් විදියට ඒක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මං ගෙදර වැඩ ටිකත් හරි ලස්සනට බැලන්ස් කර ගන්නවා. මට ඉතින් තියෙන වැඩ ටික ඔයාලට පෙන්වන්න ගියොත් වීඩියෝ තවත් දික් වෙනවනේ. ඒ නිසා ඉතින් මං ගෙදර වැඩ එහෙම පෙන්වන්නේ නැහැ ඔයාලට. ඉතින් අපි මේ ගේම් එක කොහොම හරි අතාරින්න නැතුව කරගන්න බලමු.
ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ආයෙත් ඊළඟ දවසේ වීඩියෝ එකකින් ඉක්මනටම ඔයාලත් එක්ක ඔයාලව හම්බ වෙන්න එනකන් හැමෝම හෙල්දි විදියට කාලා වර්ක්අවුට් කරලා hina වෙලාම ඉන්න ඕනේ.